පළමු කොටම මහජන විරෝධය හමුවේ ප්‍රමාද වී හෝ එම තීරණය ගනු ලැබීම පිළිබඳව අපි සතුටු වෙනවා. එය වෙන කාගේවත් යහපත සඳහා නෙවෙයි මේ රටේ දරු පරපුරේ යහපත සඳහා ගත යුතු තිබිච්ච තීරණයක්. රටේ අධ්‍යාපනයේ ගුණාත්මක වෙනසක් සිදු කිරීම පිළිබඳව අපිට විවාදයක් නැහැ. ඒ ගුණාත්මක වෙනස එක්තරා පක්ෂයක හෝ ආණ්ඩුවක දේශපාලන අභිලාෂයන් අනුව පමණක් සිදු විය යුතු දෙයක් නෙවෙයි. ඒ ගුණාත්මක වෙනස කල්පවත්නා වෙනසක් වෙන්න ඕනේ. ඊළඟට බලයටපත් වෙන ආණ්ඩුවකට වෙනස් කරන්න හිතෙන්නේ නැති විදිහේ වෙනසක් වෙන්න ඕනේ. මේ රටේ දරුවන් දෙමාපියන් සහ සියලු වැඩිහිටියන් කැමැත්තෙන් බාර ගන්න වෙනසක් වෙන්න ඕනේ. නිදහස් අධ්‍යාපනයට කිසිම ආකාරයකින් තරජනයක් එල්ල නොවන ආකාරයේ වෙනසක් වෙන්න ඕනේ. පෞද්ගලික පාසල් වඩවාලන්නත් නිදහස් අධ්‍යාපනයේ ක්‍රමානුකූලව මරණයට රැගෙන යන්නත් තුඩු නොදෙන පරිවර්තනයක් වෙනසක් බවට පත් වෙන්න ඕනේ. ඉතින් ඒ ලක්ෂණ මේ කියන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේ නොතිබූ නිසා ඒ ලක්ෂණ වෙනුවට ඊට පටහැනි ලක්ෂණ මේ ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය තුල අන්තර්ගතව තිබුණු නිසා ඒ කරුණු පදනම් කොටගෙන තමයි බොහෝ පාර්ශවයන් මේ සම්බන්ධයෙන් විශේෂයෙන්ම විද්වතුන් ඒ වගේම මේ රටේ සිවිල් සංවිධාන මේ රටේ ආගමික නායකත්වය මේ රටේ දේශපාලන පක්ෂ මේ සියලු දෙනාම පහේ මේකට විරුද්ධ වෙන්නේ මේ කරුණු පදනම් කොටගෙන. ඉතින් ඒ ඇත්තම යම්කිසි විචාර බුද්ධියක් තියෙන පාලනයක් නම් මේවා කවුරුවත් බාහිරින් පෙන්වා දෙන්න ඕනේ නැහැ තේරුම් ගන්න. විචාර බුද්ධියක් තියෙන ආණ්ඩුවක් නම් බාහිර පාර්ශවයකකින් විරෝධය එල්ල වෙන්න ඕනේ නැහැ මේවා වටහා ගන්න. එහෙම විරෝධයක් එල්ල නොවි ඒක තේරුම් ගැනීමේ ශක්තියතාවයක් තියෙන්න ඕනේ ආණ්ඩුවකට. දැන් මේ ආණ්ඩුව ඔප්පු කරලා පෙන්නලා තියෙනවා මීට කලින් ගෙනාව දණ්ඩ නීති සංග්‍රහයට දෙමාපියන්ට තමන්ගේ දරුවට පුංචි තරවටුවක් කරන්න බැරි වෙන විදිහේ ගුරුවරුන්ට යම්කිසි විනය පවත්වාගෙන යාම සඳහා පියවරක් ගන්න බැරි වෙන විදිහේ පාසල අරාජිකත්වයට ඇද දමන විදිහේ දණ්ඩ නීති සංග්‍රහයට සංශෝධනයක් ගෙනාවා. ඒකට දසාතෙන් විරෝධය එල්ල වුණාම අකුල ගත්තා. නමුත් මොලයක් තියෙනවා නම් කල්පනා කිරීමේ ශක්තියක් තියෙනවා නම් ඥානයක් තියෙනවා නම් ඉවැනි පනත් කෙටුම්පතක් ගේන්න කලින් තේරුම් ගන්න ඕන මේකේ තියෙන අනර්ථය. ඒ මුකුත් නැතුව ඔහේ අරගෙන ඇවිල්ලා පාර්ලිමේන්තුවට ගෙනල්ලා විවාද කරලා විරෝධය මතුවුනාම අකුල ගන්නවා. මහානායක ස්වාමීන් වහන්සේලාගේ නිවේදනයේ නිකුත් වුණාම අකුල ගන්නවා. දැන් මෙතන උනේත් ඒක. මේ ප්‍රතිසංස්කරණ පිළිබඳ මුල සිටම සාධනීය විවේචන ගොඩක් ආවා. ඒ ක්‍රියාවලියේ අඩුපාඩු ගැන පවා ආවා. ඒ වගේ මේකේ අන්තර්ගතයේ තියෙන දුබලතා දරුවන්ට එකකින් වෙන අගතිය ගැන බොහොම ප්‍රගතිශීලී අදහස් ඉදිරිපත් වුණා බොහෝ පාර්ශවයන්ගෙන්. ඒ කිසිවකට සැලකිල්ලක් දැක්ුවේ නැහැ. බොහොම අත්නෝමතික මනසකින් කවුරු විරුද්ධ වුණත් මේක අපි කරනවා ඒක වළක්වන්න කාටවත් බෑ වගේ පුරාජේරු කතා කිව්වා. අන්තිමට ඒගොල්ලන්ට පෙවුර මේ ඒ උද්දච්ච මානසිකත්වයේ හිටියොත් දැවෙන බලවත් විරෝධයකට මුහුණ පාන්න වෙනවා. නැවත හකුල ගන්න බැරි වෙන විදිහේ විරෝධයකට මුහුණ පාන්න වෙනවා. ඒ නිසා තමයි ඒ අන්තිම මොහොතේ තප්පරේ ඒ නුවණ පෑදිච්ච හින්දා තමයි මේක ඇත්ත වශයෙන්ම ගත්තොත් මේ හකුල ගැනීම සිදු වෙන්නේ. ඉතින් එතනින් පේනවා ආණ්ඩු පාලනය කරන්න බෑ මහජනයාගේ විරෝධය දිහා බල නෙවෙයි විරෝධය නොවන විදියට කොහොමද කටයුතු කරන්නේ. සාධාරණ විවේචනයක් ආවම කොහොමද ඒක කල්තියා තේරුම් අරගෙන නිහතමානීව ඒක පිළි අරගෙන ඒක වෙනස් කරගන්නේ. එමගින් කොහොමද හැමදෙනාගේම සහයෝගය ලබා ගැනීම සඳහා පියවර ගන්න. එහෙම මනසක් දියුණු මනසක් නැතිකම මේ ප්‍රතිවිපාකේ තමයි අද මේ උනේ. එක පැත්තකින් බොහොම උද්දච්ච කතා කියලා කවුරු මොනවා කිව්වත් අපි මේක හකුලන්නේ නැහැ කියලා හකුල ගන්නත් උනා. අනිත් පැත්තෙන් ඒ හකුල ගන්නා තාක් මේකට කරපු වියදම දැන් ගගේ මුහුද දැම්ම වුණා. එහෙම එකකුත් මේක වෙනවා අතුරු ඵලයක් හැටියට. දැන් බලන්න පහුගිය නිවාඩු කාලෙම ගුරුවරුන්ට ට්‍රේනින් කිය තිබ්බා. ඕවට විශාල වියදමක් දැරුවා. ඊළඟට කාලසටහන් වෙනස් කෙරුවා. හත වසරෙන් උඩ දරුවන්ටත් කාලසටහන් වෙනස් කෙරුවා. ඊළඟට දෙමව්පියෝ ගෙනලා රැස්වීම් තිබ්බා. ඊට පස්සේ ස්මාර්ට් පන්ති කාමර හදන්න කියලා දරුවන්ගෙන් සල්ලි එකතු කර ඒවා නවීකරණය කරන්න පටන් ගත්තා. බැරිමර ගාතේ බොහෝ පාසල්. ඊළඟට අනිත් පැත්තෙන් දැන් මොකද වෙන්නේ? දැන් ආයේ 6 පන්තියට පරණ සිලබස් එක මුද්‍රණය කරලා දැන් මේ සති දෙකක් ඇතුළත බෙදා හරින්න ඕන. ආයේ පාසල පටන් ගන්නවා. ඒ අතරතුර දෙමව්පියන්ට මොකද උනේ? 6 වසරට යන තමන්ගේ දරුවන්ට මේ මොඩියුලේ තියෙන දේවල් ෆොටෝකොපි ගහන්න මේ කොමියුනිකේෂන් සෙන්ටර් වල පෝලිං ගහලා ඉන්න උනා.
25,000යි 30,000යි අන්තිමට බිල. දෙමාපියෝ විශාල මුදලක් මේකට වැය කරලා පුළුවන්කමකට නෙවෙයි. දරුවට මදි පුංචිකමක් පාසලේදී නොවීම සඳහා. ඒ දරුවා අසීරුතාවයටපත් නොවීම සඳහා. අනිත් දරුවන් ඉස්සරහා ඒ දරුවා මේ අවමානයට ලක් වෙන එක වළක්වා ගැනීම සඳහා. කනකර උගස් තියලා රුපියල් 25,000 30,000 වීදම් කරලා ඡායා පිටපත් ගහගත්ත කොමියුනිකේෂන් ගාව පොලිමේ ඉඳගෙන දෙමව්පියෝ. 6 වසරට යන දරුවා වෙනුවෙන්. දැන් ඒ ඔක්කොම වතුරේ. ඒ නිසා විශාල මිනිස් පැය සංඛ්‍යාවක් විශාල මුදලක් මහජනයාගේ මුදල් පෞද්ගලික මුදල් ගත්තා මේ හැමදේම නාස්ති කරා මේ උද්දච්ච මානසිකත්වයෙන්. මේක කල්තබා තේරුම් අරගෙන මේකේ තියෙන අඩුපාඩු හඳුනා ගැනීම සඳහා විශේෂ මැදිහත් වීමක් කරා නම් තවත් පාර්ශව ගණනාවක් එක්ක මේක ගැන සාධනීය සාකච්ඡාවක නිරත වුණා නම් මේ විදිහේ අර්බුදයකට මුහුණ පාන්න වෙන්නේ නැහැ. එහෙම අර්බුදයකට මුහුණ දෙන්න වෙන්නේ නැහැ. නමුත් එසේ නොකිරීම නිසා තමයි මේ විදිහේ අර්බුදයකට මුහුණ දුන්නේ. අද ඒකෙන් උනේ මේ අධ්‍යාපන අමාත්‍යාංශය හැටියටත් ගුරුවරු හැටියටත් විශාල මේ කාලයක් මේ වෙනුවෙන් කැප කරලා වැය කරලා නාස්ති කරගෙන ඒ වගේම දරුවොත් ඒකෙන් අසහනයට පාත්‍ර වෙලා අනිත් පැත්තෙන් දෙමව්පියනුත් විශාල වියදමක් දරලා මේ 6 වසරට යන දරුවා වෙනුවෙන් සූදානම් වෙන තත්වයකටපත් වුණා. ඉතින් මේකට වග කියන්න ඕනේ මේ ආණ්ඩුව. මේකෙන් ඔප්පු කරලා පෙන්නලා තියෙනවා ආණ්ඩුව හිතනවා නම් Tamanට ඕනම දෙයක් රටේ සුගතියට අදාළද නැද්ද කියන එක නොසලකා Tamanට හිතු ඕනම දෙයක් කරන්න බලය ලැබිලා තියෙනවායි කියලා හිතනවා නම් ආණ්ඩුව ඒක එහෙම නෙවෙයි කියලා දෙවෙනි වතාවටත් මේ සටන විසින් ඔප්පු කරනු ලැබුවා. ඒ නිසා අපි දැන්වත් කියන්නේ ආණ්ඩුවට වලවල් දෙකකට වැටලා තියෙනවා මේ වෙනකොට. ඒ දෙකකට වැටිලත් මොලේ පෑදෙන්නේ නැත්තම් ඊටාම කනගාටුදායකයි. ඒ නිසා මෙතනින් ඉදිරියටවත් ඔය 27 ගේනවයි කියලා කියන එක ගේනවම නම් කරුණාකරලා මේ සමස්ත විවේචන වලට ඇහුම්කන් දීලා ඒවැය තියෙන ඉදිරිගාමී අදහස් සැලකිල්ලට අරගෙන ඒ සියලු අදහස් වලින් පෝෂණය වෙච්ච නිවැරදි ප්‍රතිසංස්කරණයක් උයි ගේන්න. හැබැයි ඉතින් මේගොල්ලන්ට එහෙම හැකියාවක් නැහැ. මේ පොඩි මොළවල් මේගොල්ලන්ට එහෙම චින්තනයක් නැහැ. නැත්තම් ඉතින් මොඩියුල වල මේ විදිහේ දෝෂ විශාල ප්‍රමාණයක් එන්න විදියක් නැහැ නේ. ඒ නිසා බැරි වැඩ කරන්න යන්න ඕනෙත් නැහැ. මං හිතන්නේ නැහැ ඔය කිව්වට 27වත් ඕක උස්සන් එයි කියලා. එනවනම් ආයවතාවක් මට්ටු වෙන්නේ නැති වෙන විදියට හරියට දෙයක් අරගෙන ඉන්න නැත්තම් නම් මේ රටේ ජනතාව ඉඩ තියන්නේ නැහැ.